කෙසේ හෝ වේවා ඔය බෝධිසත්වයන්ට කලකිරුණ පින්නතුනි ගිහිගේ ලෙඩෙක් මහල්ලෙක් දැකලා සංසාරේ කරපු පෙර පින්වලට හම්බෙච්ච මේ අතපය පාවිච්චි කරන්න කලින් කටවචනේ පාවිච්චි කරන්න කලින් හිතන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ අපි ජරාවට පත් වෙන මිනිස්සු අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු මේ හැම එකක්ම තියෙන්නේ පින්නතුනි බොහොම කෙටි කාලයයි. අපි හිතමුකෝ ඔය අපේ ගණන්කාරකම අපේ නම්බුකාරකම අපේ මාන්නකාරකම අපේ තත්වය අපේ තරාතිරම අපේ රැකියාව ඔය පවුල් වල තියෙන වංශකාරකම් ඔය හැම එකක් පින්නතුනි මේ මගේ දෑහට දැකපුවා. කොයි මොහොතේද කොයි වෙලාවේද ජරාව ව්‍යාධිය කියන එක හරි අවිනිශ්චිත බැවින් මිනිස්සු නිරන්තරයෙන් පුරුදු වෙන්න ඕනේ. වචනකින්වත් අකුසල් නොකර ඉන්න මිනිස්සු පුරුදු වෙන්න ඕනේ නිරන්තරයෙන් ඔය වචනකින්වත් අනේකට පීඩාවක් නොකර ඉන්න. මේ ඔය ඉතින් අර කිව්වට තේරෙන්නේ නැහැ දෙයක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඔය සමහරක් මන් දවුරු බොකෙත් ඉන්නවද කියලා. නගරවල ඉන්නවා හාමුදුරුවනේ. ඔය බස් වලින් රුපියල් 100 150 ගන්න ඉන්නවද නෑ. ඔය අර චණ්ඩි කියලා කියන්නේ. ඇති චණ්ඩිකමක් නෑ ගැහුවොත් එහෙම දෙකට ගන්නවා. එහෙම ගුටි ගන්න බයයි. පින්නතුනි ගුටි ගන්න බැයි නම් ඒ චණ්ඩිකම් වලින් ඇති වැඩක් නෑ. සමහරු ඉන්නවා නගරවල ලියාපදිංචි මට්ටමින් ගුටි කනවා. ඒ කියන්නේ සදාකල් ගුටි කනවා. මම කියන්නේ ගහන ගුටි ගන්න. ඔය සද්ද බද්ද දාගෙන ඉන්නව නේද? අනේක පෙලාගෙන යට කරගෙන ඉන්නවනේ. අපේ සල්ලිකාරකම ගණන්කාරකම මාන්නකාරකම පෙන්නගෙන ඉන්නවනේ. ඔය මොකක හරි තනතුරක් තිබ්බාම මහ ලොකු දෙයක් ඕනේ හාමුදුරනේ දායක සභාවේ සභාපතිකමත් ඇති ගණන්කාරකම් පෙන්නන්න. ඔය හිතාගෙන ඉන්නේ ඒ ජන්ත කියලා. ඔය මරණාධාර ඔය එක එක සංඝම් වල සභාපතිලා ඉන්නේ. ඌරුබොක් එහෙම නැතුව ඇති. අලි ඔළුවනේ පින්නතුනේ. බුදුම ගෙන්පර එකක් තියෙනවා. පඩි හම්බෙන්නේ. ජීවිතේ කිසිම අවස්ථාවක කිසිම කෙනෙක් කිසිම අයුරකින්වත් පෙලන්න එපා. පුරුදු වෙන්න නිරන්තරයෙන් අනේකට ගරු කරන්න. පුරුදු වෙන්න නිරන්තරයෙන් අනේක දිහා බොහොම කරුණාවෙන් බලන්න. මොකද මම මෙහෙම දේශනා කරන්න හේතුව මං කියලා තියෙනවා හාමුදුරනේ මම ඉගෙන ගන්න කාලේ ඔය පේරාදෙණිය නගරේ මං කොහේ හරි යන්න බස් වලට එකේ ඉන්නකොට ඔය ටවුන් වල ඉන්නවනේ ඔය සද්ද දාගෙන ඉන්න කොල්ලෝ එක කොල්ලේ අවුරුදු 45 50 මාමලා දෙන්නෙකුට බයිනෝ. පින්නතුනේ විනාඩි 2ක් විතර අම්මුකුණු හරපෙන් බයිනෝ. මම බලාගෙන ඉන්නකොට කොල්ලා හක්ක අල්ලගත්තා. ෆෑන් එපා. පැත්තකින් තියන්න. කොල්ලා හක්කට අත තියාගත්තා. පින්නතුනේ ඉක්මනට අර මාමලා දෙන්න පැනලා කොල්ලා අල්ලගත්තා. මොකද්ද උනේ? කොල්ලට අංශභාගය ආවා. කොල්ලට තේරුණා කට ඇද වෙනවා කියලා. අර මාමලා දෙන්නට තේරුණා තිබ්බ පරිණතකමේ කොල්ලට අංශභාගෙන් වැටුනොත් අමාරුයි කියලා. අල්ලගත්තා. කොල්ලා තුන් හිතකින්වත් හිතන්නේ නැද්ද? මතක තියාගන්න. මේ ලෝකේ කවදාවත් අපි හිතන දේවල් වෙන්නේ නැහැ. මේ ලෝකේ කවදාවත් වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. මරණානුස්සති කමඨහන් දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා
ඇස්පිල්ලම් ගහන සැනින් අපි ජරාවටපත් වෙන්න පුළුවන්. අවස්ථා 7ක් තියෙනවා. කාල වේලාව තියෙන හැටියට මම 2ක් විතර කියනවා. මේ පින්නතුන් හිතන්න. දැන් අපි අද ගෙදර යනවා. පින්නතුන් හෙට උදේ වෙනකොට පොඩි ක්ලාන්තයක් ඇති වෙනවා. ඒව වෙන්න පුළුවන්. මම පොඩි යෝජනාවක් කරන්නම් මතක් වෙච්ච වෙලාවේ. දැන් ඔය තරුණ සංගමේ 50ක් 60ක්වත් ඇතිනේ නේද? 25 30ක්වත් ඇතිනේ. 15ක් කියමු. පුළුවන් තරම් එක්කහුව වෙලා මම අර වැඩිහිටි සමිති වලට නම් කියන වැඩිහිටි සමිති වලට කිව්වට තේරුමක් නැහැ. ඒ වගේ යන්නේ නැහැ. තරුණයෝ එක්කහුව වෙලා යන්න අර අබ්බගාත නිවාසයකට ගිහින් යන්න. මේකේ අපි තේරුම් ගන්න ඕනේ. අපිට ඇති දේ අර අනේකට නැති දේ. කැන්සර් හොස්පිටල් එකට ගිහින් එන්න. පෙන්නත් මේ දේහධාරී හොඳට ජිම් එකේ සෙල්ලම් කරපු හොඳට මේ ටැටූ එකක් එහෙම ගහගෙන හිටපු තරුණයෝ ඉන්නවා. හාමුදුරුවනේ බුද්ධ මාර්ග පිළිකාවා. මම දැකලා තියෙනවා අර බඩට පැකට් එකක් දාලා. දැකලා තියෙනවද බටයක් දාලා මල පහයකට එන්න හදලා තියෙනවා. මේක මම දැකලා තියෙනවා පොඩි එකාගේ ඉඳන් කිසි වෙනසක් නැතුව. මේක අපිට වෙන්නත් ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. ජරාව කියන එක බුදුවරු දේශනා කරේ නේ. ජරාපි දුක්ඛ. ජරාවට පත්වීම අතිශය දුක. ජරාවට පත් වුනහම අපි විඳින දුක වගේ නෙමෙයි ඊළඟට තියෙන්නේ. ජරාවට පත් වුනහම මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා. මේවා ඉතින් අර ඉන්න කාලේ හිතන්න ඕනේ. මොනවාද නැති වෙන්නේ නැත්තේ? පින්නසෝනේ අද ගෙදර ඉඳන් එනකොට ඕන තරම් බලන්න ඇතිනේ මේක අඳිනවද මේක හෙට අඳිනවද මේක අනිත් අඳින්න ඕනේ හින්දා අද ඇඳලා බෑ. මිනිස්සු බලනවා. මම දැකලා තියෙනවා. තියටර් එකට යනකොට මොකක්ද අඳින්නේ? සුදු සරමයි ෂර්ට් එකයි ඇඳගෙන යන්නේ. විදේශ රටවල ධර්ම දේශනාවලට ගියපුවාම ලංකාවේ පින්නතුන් රෝහල් ගත වෙලා ඉන්නවා නම් බලන්න යනවා. දැන් ඔය හොඳ ස්පිරිතාලයක් නේ අර සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් එකනේ. ලෝකෙම ඉන්න සල්ලිකාරයෝ යන්නේ. පින්නතුනි මම බලනවා මේ හොස්පිටල් එකේ කිට් එක ඇඳගෙන ඉන්නේ. සල්ලිකාරයෝ කියලා අපිට ඕනේ ගන්න හැකිද? කියන්න බලන්න ජරාවට පත් වුනහම මොනවාද නැති වෙන්නේ නැත්තේ? පින්නතුනි ඔය තියෙන සේරම චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාඹු ගලවන්නත් ගලවන. මට තියෙන ප්‍රශ්නේ ජරාවට පත් වුනහම මොනවාද අපිට නැති වෙන්නේ නැත්තේ? දෙවෙනි එක කවුද ජරාවට පත් වෙන්නේ නැත්තේ? ඒකේ අවසාන කියමන කතන්දරයේ නිගමනය තමයි අපි සේරටම එකම ඉරණමත් වෙනවා. අය මේ ඕක ඇතුළට යනකොට කිව්වට වැඩක් තියෙනවද? මේ ෂර්ට් එකේ ඉර තියලා මැදලා නැහැ මේක අඳින්න බෑ මේකේ කොලර් එක ඉරයි අත කොටයි ඕවා කියන්න පුළුවන්. ඕක ඇතුළට යනකොට කියන්න පුළුවන්ද මගේ අත පාළුයි කරපාළුයි කියලා? ඒවා කියන්න බෑ. ජරාවට පත් වෙන්න පුළුවන් අනතුරකින්. පෞගේ දවස්වල ඔය මගේ බොහොම හිතවත් දායිකාවකගේ දරුවෙක් අසනීප වුණා. හාමුදුරුවනේ හදිසි අනතුරක්. මේ චොපර් එකක් බැලුවා කොළඹට ගේන්න. චොපර් නැහැ. ඒ වෙලාවේ ගන්න නැහැ. මට එතකොටත් මතක් වුණේ ජරාව ඉදිරියේ සල්ලිකාරකම මොකටද කියලා. අපි හැමෝම ජරාවටපත් වෙනවා. පින්නතුනේ ජරාවට පුළුවන් අපිව තනි කරන්න. දැන් ඔය දැන් අපි මෙහෙම ඉන්නකොට අපි අපිට ඕන විදිහට කොණ්ඩේ හදා ගන්න ඕනේ. මම කියන්නේ පින්නතුනේ මේකේ තියෙන අවිනිශ්චිතතාවය මේක එහෙම නඩත්තු කරන්න දෙයක් නැහැ. පින්නතුනේ බොහොම සැනින් පුළුවන් වෛද්‍යවරුන්ට නේ අපිව නඩත්තු කරන අපේ කොණ්ඩේ අපේ රැවුල අපෙන් අහන්න නැතුව ඉක්මනින් කපලා දානවා.
මොනවාද අපිට නැති වෙන්නේ නැත්තේ? හැම එකක්ම නැති වෙනවා. දැකලා තියෙනවද අර නහයට බටයක් දාලා කන්න බොන්න දෙන ලෙට්ටු? මගේ රස්සාවෙන් ගන්න පඩිය, මගේ ව්‍යාපාරයෙන් එන වැටුප, මගේ ගෙදර, මගේ ලිඳ, මගේ වගාව, මගේ දරුවෝ, මගේ බිරිඳ මොනවාද තියෙන්නේ? මතක තියාගන්න. අපි දැඩි සත්කාරයේ ඉන්නකොට පින්නතුනි මම මේ අසුභය කියනව නෙමෙයි. අපිට මෙහෙම වෙන්න නියමිතයි. උනාට පස්සේ බලනවට වඩා හොඳයි වෙන්න කලින් බලන එක. මම දැකලා තියෙනවා. කවුරු හරි හෙදියක් ඇවිල්ලා අර සිරින්ජරේට මොනවා හරි දැම්මොත් තමයි බඩට යන්නේ. මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා. පින්නතුනි අපිට අපේ සල්ලි අල්ලන්න බලන්න බැරි වෙනවා. සමහර අම්මලා තාත්තලා ඔය පහසු වෙන්නේ කියලා ගෙදරටම අල්ලලා බාත්රූම් එකක් හදා ගන්නවනේ. සමහර අවස්ථා තියෙනවා පින්නතුනි ඔකේ අඩියවත් තියන්න වෙන්නේ නැති. කියන්න බලන්න මගේ කියලා තිබ්බ මොකෙන්ද මට අවසානයේ පිහිටක් තියෙන්නේ? මේවා තේරුම් ගත්තාම මිනිස්සු අතින් සිද්ධ වෙන්න පව් ගොඩවල් අඩු වෙනවා. කිසි දෙයක් නැහැ පින්නතුනි. ඒ මගේ ලිප, මගේ කුස්සිය, මගේ කාමරේ, මගේ ඇඳ, මගේ රෙදි පෙරදි මොකොත්ම නැති වෙනවා. මෙහෙම ජීවිතයක් අපි ගෙවන්නේ. ඒ නිසා අද ඉඳන් පුරුදු වෙන්න. ජරාවටපත් වෙන අපිට ඔය වෛර පරිමහලා ගන්න දෙයක් නැහැ. ජරාවටපත් වෙන අපිට එදිරිවාදිකම් කරන්න දෙයක් නැහැ. අනේකට බැනලා අනේකා පීඩාවටපත් කරලා රණ්ඩු දබර වෙලා ගන්න දෙයක් නැහැ පින්නතුනි. මේක එහෙම බේර ගන්න දෙයක් නැහැ. ගත්තා කියලා කිසි වැඩකුත් නැහැ. ඊළඟ සැනෙන් අපිට නැති වෙන්න පුළුවන්. නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි වෙනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්නත් බෑ. එක දෙයක් විතරක් හිතාගත්ත හැකි. ඉපදෙච්ච අපි සැනින් ජරාවටපත් වෙනවා. ඉපදෙච්ච අපි සැනින් ව්‍යාධියටපත් වෙනවා. නිශ්චිතයි තීන්දුයි හෙට ඉර පායනවා සත්නම් එලෙසමයි අපි මැරෙනවා පින්නතුනි. මේ කාල සීමාව ඇතුලේ යම් යම් ක්‍රියාකාරකම් ටිකක් විතරක් කරනවා. ඒ ක්‍රියාකාරකම් ඇතුලේ තියෙන ගුණපණ මත ඊළඟ ආත්ම භාවයන් තීරණය වෙනවා. එහෙම නැත්තම් මේ භෞතිකයේ තුර නම් කිසි දෙයක් නැහැ. ඒ හින්දා පුරුදු වෙන්න. හෙට ඉඳන් එකදු අකුසලයක්වත් කරන්න එපා. පුරුදු වෙන්න. හෙට ඉඳන් එකදු පාපයක් කරන්න එපා. ඔය පූර්වබොක්කේ පැත්තේ කොහොමද දන්නේ මං කියන අනිත් පැතිවල මේ ඉඩ කඩම් වලට මරා ගන්නවද නැහැ. එහෙම මරා ගන්නේ නැත්තම් පවුල ගැන හිතන්නකො. මායි මගේ සහෝදරයෝ ගැන දැන් ඔහොම ඉන්න ගමන් හිතන්න. පොර කන තරමක් පොර කන්නේ මොකේද? ඉඩ කඩම් වලට. දැන් මෙහෙම කියනකොට කියන ඇති අරකට හිටියනම් මේ වහන්න කියලා. එහෙම මේ කාටවත් වදින්න බන කියන්නේ කාටවත් රිදෙන්න කියන්නේ ඇත්ත යථාර්ථය කියනවා විනා. වෙනදින ඔය මේ ලෝකෙ හැම ළඟා කරගන්න දෙයක්වත් නැහැ. අර මතකද මීගමුවේ YouTube එකේ ගැහුවත් එනවා. නිගම්බ ඇක්සිඩන්ට් කියලා ගහපුවාම එන්නේ. මං කියන්නේ මේ කරන හැම එකක්ම භවය, ආත්මය, කර්මය, දුක සැප තීරණය කරනවා. අවුරුදු 15ට වැඩි මං හිතන්නේ. අම්මයි දුවයි වයි කාලේද තෝප්පුවේද කොහෙද දන්නේ නැහැ හරියට. යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා. අම්මගේ බෙල්ල ගැලවෙනවා. අහලා තියෙනවද දුව බෙල්ල අරගෙන ඇවිදිනවා බේරලා දෙන්න කියලා. ඔය ගැහුවා නම් එනවා ෆෝන් වල. දැන් බලන්න එපා පස්සේ බලන්න. පස්සේ මට මහත්තයෙක් කියනවා හාමුදුරුවනේ අනතුරු හරි අමුතුයි. ඇයි ඒ? දුවට හිරීමක්වත් නැහැ. අම්මගේ බෙල්ල ගැලවෙනවා.
මොකද ඇත්ත බොරු අපි දන්නේ කියනවා මට ඊට සතියකට විතර කලින් ඒ ගෙදරට ආවලු වෙනතුනි මම මේ කතෝලික ඉස්ලාම් අපේ සත්පුරුෂ පින්නතුන්ට මේ පුදුම විදිහට බණ අහනවනේ දැන් ඔය විවිධ ආගමික කණ්ඩායම් ඉන්නවනේ ඔය පොඩි පොඩි ඔය එව්ව අටවගෙන ගරහනවා එහෙම නෙමෙයි මේ හොඳේ කාලෙන් කාලෙට එක එක වෙනවා එක කාලයක් ඇවිල්ලා තිබ්බ ලංකාවේ දැන් නම් ඒව නැද්ද කොහෙද අර එන ඔය වැසිකිලි පෝච්චිට කරන්ත හඩු බෙද බෙද බඳවා ගන්නවා මේ පැත්තේ තියෙනවද නෑ බොහෝ පැතිවල තියෙනවා රුපියල් 10000 දුන්නාම අරකට යනවා හැමදෙරෝනේ අපේ පැත්තේ තාවම ආය ආවේ නැහැ මේ ක්‍රිස්තියානිත් නෙමෙයි කතෝලිකත් නෙමෙයි ඉස්ලාමුත් නෙමෙයි කොහෙද තියෙන උවත් දන්න මොක කෙරුවත් කමක් නැහැ අනිත් ආගම් වලට ගරහන්න නැතුව අනේකගේ සංස්කෘතියට ගරහන්න නැතුව කවදාවත් කතෝලික ඉස්ලාම් ක්‍රිස්තියානි බැතිමතුන් එහෙම කරන්නේ නැහැ කවදාවත් කරන්නේ නැහැ වගකීමෙන් කියන්නේ නමුත් ඔය පොඩි පොඩි කෑලි තියෙනවා අරකේ තියෙන්නේ හාමුදුරුවනේ බුදු පිළිමේ දොරකට තියලා පයින් ගහන්න ඕනේ බෙල්ල කැඩෙන්න එතකොට තමයි වැසිකිලි පෝච්චියට කරන් 15යි රුපියල් 10 15000කුයි දීලා මේකට බඳවා ගන්න. අර අම්මා ගැහුවා. සතියක් ගියාද? බෙල්ල ගැලවිලා මැරුණේ හාමුදුරනේ. බෙල්ල ගැලවිලා මැරුණේ. බෙල්ල ගැලවුනේ මොකේද දන්නේ මං කියන දුවට හීරීමක්වත් නැහැ. කරන කියන හැම එකක්ම අපේ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕනේ. තරුණ කාලේ දඩබ්බර කමට භද්‍ර යෞවනයේ තියෙන ඇතැම් හැඟීම් වල දෝලනයේ තියෙන අඩු වැඩි භාවය මත සමහරක් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඔය ගෑනු ළමයි කියනවා මට කරන්න එහෙම නැහැ මේ වගේ දේවල් ජීවිතේට. කෙල්ලට අවුරුදු 19. කවදාවත් අපරාධයක් කරන්න එපා. කවදාවත් අනෙක රවට්ටන්න එපා. කවදාවත් කෙනෙකුට වංචාවක් කරන්න එපා. කිසිම මොහොතක කරන්න එපා. හාමුදුරුවනේ මම යාළු වෙලා හිටියා පිරිමි ළමයෙක් එක්ක. සමහර කොල්ලෝ කරන වැඩ. ඒ කෙල්ලට දැන් බබෙක් හම්බෙන්න. අවුරුදු 19 කොල්ලට අවුරුදු 27යි. කොල්ලා කියනවලු දැන් බඳින්න බෑ කියලා. මේ වක්කේද වාචක කෙල්ල මගෙන් අහනවා හාමුදුරුවනේ මොකක්ද කරන්නේ වහබොණ්ඩ හිතෙනවලු මොකක්ද කරන්නේ අවුරුදු 19 මම ඔය එකක් කියන්නේ ඔය විදිහට මේකේ හිතන්නේ මතන්න නැතුව අපරාධ කරන්න එපා කියනවා හාමුදුරුවනේ ගෙදරට මොකද්ද කියන්නේ හදවතට තට්ටුවක් දාලා අහන්න ඇත්තටම මොකද්ද කරන්නේ බෞද්ධ භික්ෂුවක් හැටියට පිනපල පින්පව් කියලා දෙන හාමුදුරු කෙනෙක් හැටියට මං කියන්නද ගබ්සා කරන්න කියලා මොකක්ද කරන්නේ ලැබිච්ච ජීවිතේ කාලකන්ණි වෙන විදිහට කිසිම දාකණකට විපතක් වෙන අපේ හැඟීමක් අපේ සිතුවිල්ලකින්වත් හානියක් නම් කරන්න එපා හේතුව අපිට කවදා හරි මේවා විඳවන්න වෙනවා පින්නතුනේ මේ කරන හැම පව් වැඩක්ම මේ කරන හැම අපරාධයක් අර මතකද සංසාරේ නොඑක් ක්‍රම වලින් විඳවන්න වෙනවා මගේ ඔය විශ්වවිද්‍යාලේ ඉන්නකොට පුරාවිද්‍යා විෂය හදාරපු අපේ කට්ටිය යනවා මේ හොරෝ පතාන පැත්තේ ගලක මොකක් හරි ඔය පුරාවිද්‍යාව වැඩකට යනකොට අර කුහරකින් උඩට අන්තට්ටුවක් තියනවලු ගිහින් බැලුවලු ළඟට පින්නතුනේ කවදාවත් එක පාපයක්වත් කරන්න එපා ළඟට ගිහින් බලනකොට මුවෙක් හරි ගෝනෙක් හරි ගල් කුහරට වැටිලා ඇට සැකිල්ල විතරයි වැටෙන්න ඇති යනකොට
කොච්චර ඔට්ටු වෙන්න ඇද්ද ගොඩෙන් කොච්චර තිබහේ ඉන්න ඇද්ද කොච්චර බඩගින්නේ ඉන්න ඇද්ද කොච්චර කකුල් තුවාල වෙන්න ඇද්ද ඔට්ටු වෙලා වෙනතුනි මැරිලා දිය වෙලා යනකන් දන්නේ නැහැ සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද ඒ විදිහටම මම දැකලා තියෙනවා සමහර තාත්තලා ඉන්නවා ස්පිරිතාලවල පින්නතුනි දරුවන්ට හොඳට සල්ලි දෙනවා මේ ගම්වලත් ඉන්නවා හොඳට සලකනවා හොඳට බලනවා දැන් මෙවුවා මේ පටිගත කරන හින්දා මං නංගන් කියන්නේ මං ගියා ලෙඩෙකුට පිළිත් කියන්න හාමුදුරුවනේ බ්‍රේස්ලට් පහවත් දාලා තිබ්බ තාත්තගේ අත් දෙකට හොඳට සලකනවා කාමරේසි කරලා හරි ආදරේ කොල්ලමට කියනවා හාමුදුරුවනේ කියන බණ පදයක් ගානේ ආනුභාවයෙන් පිරිත් ටිකක් කියන්න මොකද්ද පින්නතුනි දෙලොන් ඉස්ම හැඳි දෙකක් පවා ගන්න මහ දෙයක් නෙමෙයි දෙලොන් ඉස්ම හැඳි දෙකක් තාත්තා කියනවලු තාත්තට බඩගිනි කියලා කන්න පුළුවන්ද කාපු ගමන් වමන යනවා කන්නේ නෑ බඩගිනි තිබ්බත් ඇයි වමන යනවට බයයි අමාරුයි එතකොට මේ අසේරම දනවලු පිච්චනවලු තාත්තා කියනවලු වතුර බොන්න ඕනේ කියලා මේ හාමුදුරු හැටියට අපේ හාමුදුරුලා ඕන තරම් දැකලා ඇති අපි පිරිත් කියන්න යනකොට හාමුදුරුවනේ මූණේ පවුඩර් ටිකක් ගාලා අලුත් ඇඳුමක් අඳලා තියෙනවා මිනිස්සුන්ට නාගන්නවත් බැරි වෙනවා මහ දෙයක් නෙමෙයි කියන්න බලන්න මේකේ මොකක්ද පරිමහන්න තියෙන වෛරය මොකටද ඔය හැටි ඔට්ටු වෙන්නේ මොකටද ඔය හැටි බැනගන්නේ අනේක පෙලන්නේ අපහසුතාවයට පත් කරන්නේ කවදාවත් ඕවා කරන්න එපා මොකද අත්තාහි අත්තනෝ නැති පින්නතුනේ අපිට අපි නැති වෙනවා මොකක්ද අපිට අපි නැති වෙනවා කියන්නේ මගේ කටින් මට කතා කරන්න බැරි වෙනවා බැරි වෙන්න මගේ කටින් මට වතුර ටිකක් බී ගන්න බැරි වෙනවා මේ කටින් වතුර ටිකක්වත් බොන්න බැරි වෙනකොට ඇයි ඔය කට හොඳට වැඩ කරන කාලේ අනේ කට කුණු හරපෙන් බනින්නේ ජීවිතේ පුරුදු වෙන්න මම බොහොම කරුණාවෙන් කියන්නේ පින්නතුනි කිලෝමීටර 700ක් විතර තියෙනවා යන්නයි එන්නයි දැන් මෙහෙන් 9ට පිටත් වුණොත් එහෙම පාන්දර කොහොමත් 4:00 වෙනකොට යා ගන්න පුළුවන් ඒ වෙනකොටවත් ගියොත් ඉක්මනට ලෑස්ති වෙලා යන්න ඕන කැකිරායි උදේ 8ට බණක් තියෙනවා ඔයත්තන්ට මං හිතන්නේ 11 විතරේදී බුදිය ගත්ත හැකි මං 11 වෙනකොට වැලි පැන්න හරි එක වචනයක්වත් අපත්නම් කරන්න එපා එක වචනයක්වත් නොසලකා හරින්න එපා මේ කියන හැම එකක්ම හෙට ඉඳන් කරන්න තරුණයන්ට පුළුවන් වෙන්න ඕනේ සමාව ඉල්ලපුවාම සමාව දෙන්න තරුණයන්ට කොන්දක් තියෙන්න ඕනේ සමාව ඉල්ලන්න ඒවා තමයි හොඳ ක්වොලිටි කියන්නේ ඒවා තමයි අර කියන්නේ ගාරවෝච නිවාතෝචනේ කරු කරන්න නිහතමානී වෙන්න බුදුවරු දේශනා කරන්න ඒ නිසා අපි බොහොම ඉක්මනින් චරාවටපත් වෙන උදවිය කට පාවිච්චි කරන්න කුසලයට මින් මනතනම් අකුසලයට පාවිච්චි කරන්න එපා මොකද ඔය කට වැඩ කරන්නේ බොහොම ටික කාලයයි හැමදාම කතා කරන්න බෑ කතා කරන්න පුළුවන් කාලේ අපි මොකද කරන්නේ මේ පැත්තේ ඉන්නවද අර ගතු කියන පද හදන කේලම් කියන මිනිස්සු නැතුවේදී බොහෝ පැතිවල පෙන්වන හරියට කේලම් කියනවා එහෙම කවදාවත් කේලම් කියන්න එපා සමහර පෙන්නතුන් ඉන්නවා ගිනි තියනවනේ දන්නවනේ ගිනි තියනවා කියන්නේ මොකද්ද කියලා
රස්සාව විදිහට ඒක කරන්න. ප්‍රවෘත්ති මවනවා පින්නතුනි ගම්වල. ඔය දානේ ගෙනාපුවාම මෙහෙ දායක එහෙම නැතුව ඇති. ගෙනාපු දානේ බකට් එක තියන්න කලින් හාමුදුරුවනේ මොකක් හරි ගම එකක් කියලා තමයි දානේ බේසම තියන්නේ. සමහර දායකයෝ ඉස්පිරිතාලේ ඉඳලා දවස් ගාන ටිකට් කපන් ඇවිල්ලා අපි දන්නේ නැහැ. ඒව ජීවිතේට ආරංචි වෙන්නේ නැහැ. කොහේ හරි තියෙන ගතු ගොඩවල් නම් ඇවිල්ලා කියනවා මේ වගේ. කවදාවත් අනේකට අයහපතක් වෙන ප්‍රවෘත්තියක් අනේකට නිග්‍රහයක් ඔය බැරි වෙලාවත් කොල්ලෙක් අතින් මොකක් හරි වුණොත් එහෙම අය කොල්ලට පහෝදා ගමේ ඉන්න බෑනේ. අපි හිතමු වරක්කු ටිකක් බීලා කොහේ හරි ටිකක් නෙමෙයි ගොඩක් බීලා හැදෙන වැටෙන්නේ. කොහේ හරි වැටිලා කියලා. කියන කතා. කොල්ලෙක් ඔය කොහේ හරි පඳුරක් අසර ගිහලා සිගරට් එකක් බිව්වා කියන්නේ. ගම්වල සමහර මිනිස්සු ඉන්නවා කුඩු බීවා කියලා නෙමෙයි කියන්නේ කුඩු වික්කා කියලා කියන්නේ. කිසි කෙනෙක් ලේබල් කරන්න එපා. ඕවම කත පුරුදු. ඔය කියනෝනේ දරුම් මෙහෙමයි මෙවුම් මෙහෙමයි ඔවුන් ආශ්‍රය කරන්න එපා. අපි කවුද එහෙම කියන්නේ? කිසිම මිනිසෙක් අර අව탁සේරු කරන්න බුදුරු ගන්නන්නේ නපරව පරං නිකුබ්බේතනේ. තරණේ සූත්‍රය කියන්නේ නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙකුට නින්දා නොකරේවා. පුරුදු වෙන්න. කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කිසි කෙනෙකුට නින්දා කරන්න එපා. මොකද පින්නතුනේ දවසක් එනවා ජීවිතේ අපි කැමැතිම කෑම අපිට කන්න බැරි වෙනවා. අපි කැමැති හැම එකක්ම නවත්තන්න වෙනවා. ජරාවේ ව්‍යාධියේ තරම කොච්චරද කියලා කියනවා නම් ඔය දෙවි මහදයක් ඕනේ පින්නතුනේ සීනි හැදිච්චාම බලන්න කන්න බොන්න පුළුවන්. අය ඔත්පොළ වෙන්න ඕනේ. එතකොට කන්න බොන්න බැරි වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ කටින් කුසල් විතරක් කරන්න. මොකක්ද කරන කුසලය? මේ ඉතින් හෙට ඉඳන් ගෙවල් වල ගිහින් කරන්න බලන්න ඕනේ. කවදාවත් ඔය කටින් අනේකගේ හොඳක් කියලා තියනවද? කවදාවත් ඔය කටින් අනේකගේ ගුණයක් කියලා තියනවද? දැන් මෙතන ඇති මං හිතන්නේ රැකියා කරන රස්සා කරන උදවිය. විවිධ ආයතනවල ගෙවල් වලත් එහෙම තමයි. ඔය මට මතක නැහැ ගාමට් එකක් හරි හමුදා කඳවුරක් හරි. ඔය HR එකේ ගාමට් එක. මට කියනවා හාමුදුරුවනේ මේ කටෙන් ගන්න වැඩ මම මේ කියන්නේ හොඳ මට හොඳට විශ්වාසයි මම මේව කිව්වට ඔයත් හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණයි. නමුත් ඉතින් මේව හෙට ඉඳන් බලන්න. ඔය ගතු ගොඩවල් කියනවා වගේම පද හදනවා වගේම. හාමුදුරුවනේ එක සේවකෙක් එක දවසක් ඇවිල්ලා කියලා නෑලු. අහවලා හොඳට වැඩ කරනවා කියලා. දැන් හිතන්න මම වැඩ කරන ආයතනයේ කවදාවත් එහෙම වෙනවද? කබඩ් 4ක් පෙන්නලා කිව්වා. ඔය 4ෙන් මොනවද තියෙන්නේ? නිර්නාමික පැමිණිලි. ඔය මේ පිරිවෙනක් තියෙනවනේ හාමුදුරුවෝ. කොහොමද නේ ගුරුවරු? එල්ල පරණාපතිර කියන කේලංගොඩ. කවදාවත් කියන්නේ නැහැ. මේ පිරිවෙන එහෙම නැතුව ඇති මං කියනවා අනිත් පිරිවෙන් වල බොහෝ තැන් වල එහෙම. ආයතනවල කියන හාමුදුරුවනේ හැම ලියුමක්ම තියෙන්නේ මොනවද? නිලධාරීන් සුපර්වයිසර්ලා අස්කරන්න කියපුවා නිවාඩු දෙන්න එපා කියපුවා කේලම් කියපුවා ඕවලු තියෙන්නේ. කියන හාමුදුරුවනේ මේ උන් හොඳට වැඩ කරේ නැත්තම් මේක කොහොමද මෙච්චර කාලයක් දිව්වේ කියලා අහනවා. හොඳ තිබ්බට කියන්නේ නැහැ. අනික තුල ගුණයක් තිබ්බට කතා කරන්නේ නැහැ. ගෙවල් වල පුරුදු වෙන්න. බිරිඳගේ හොඳ කියන්නේ. ඔය දරුවන්ගේ හොඳ කියන්නේ. අම්මගේ තාත්තාගේ ගුණ කියන්නේ. මම මේක මතක් වෙච්ච හින්දා මේ දරුවන්ගෙන් මේ ප්‍රශ්න අහන්නේ. පින්නතුනේ දැන් ඔය ඉඳගෙන හිටියට පයක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. කවදාවත් ගෙදර ඉන්න අම්මට තාත්තට ආදරේ කියලා දෙනවද?
කවදාවත් කියලා දෙනවා. තාත්තලා හරි කැමති දරුවන්ගේ ආදරේ භුක්ති විඳින්න. එක දරුවෙක් කියනවා මරුණාම නම් පෙන්නන්නේ මිනිහත් එක්ක පතුරු ගහගෙන කයි කියලා හිතනවා. ඔය මට හමුදුරු දන්නවනේ දෙන්නේ මලකවල වල තියෙන කෝලම් ගොඩ. ඔය කොහරි පාන්සකූලයකට ගිහිල්ලා අඬ අහනවා අනේ අරන් යනවද කියලා. මොකද්ද? පෙට්ටිය. මංගා හිටපු නායකහරු වටාපතින් කනවහගෙන මට කියනවා මම ඒ කියපු විදිහටම කියන්නද? අරකිගේ ඇඳ උඩින් තියන්න තියෙන කියලා අරගෙන ගිහිල්ලා. මේ අඬ අහනවා අරගෙන යනවද කියලා. එහෙමනේ හාමුදුරනේ මලකවල වල. එහෙම වෙන්නේ නැද්ද? බෙරියන් දීලා කියනවා අරන් යන්න එපාලු. අර ඉන්නකම් තියාගන්න ඔට්ටුණා. දැකලා තියෙනවද? සමහර මිනිවල මම දැකලා තියෙනවා. මේ පැතිවල නම් කොහොමද දන්න ෆෑන් දෙකයි. මොකද ෆෑන් දාන්නේ දාඩිය දානවද? ඔතන බල්බල් ගැටිය. බල්බල් ලොතන්. අර කොහේ හරි ටික කොළඹ පැත්තේ දරුවෙක් ඉන්නවා නම් දරුවා කොහොමද මල ගෙදර එන්නේ? පින්නදරි අමු මල් වඩමක් අරගෙන එන්නේ. අර පොස්. අර මෙහෙ තමයි සවු කොළ කපලා ගහපුවා තියන්නේ. අමු මල් වඩමක් අරගෙන ඇවිල්ලා තියන්නේ. එක මල ගෙදරක මම දැක්කා ඌරුබක පැත්තේ නම් මේව නැතුවද? ඔය ඌරුබකේ හොඳටම තියෙනවද නේ? නෙස්කැපේ මැෂින් එකක් ගෙනල්ලා අර හාමුදුරුවන්ටත් ඒකෙන් දෙනවා. කවුරු හරි මං හිතන්නේ පොස්ට් දුවෙක් හරි පුතෙක් හරි කොළඹ කොහේ හරි වෙන්න. කියනවා මේ ඕකෙන් සේරටම දාන්න එපාලු. ඇයි? අර දුවගේ පැත්තේ කට්ටිය ආපුවම විතරයි නෙස්කැපේ දෙන්නේ. ඇයි? ඒ අර සමාජයේ එයාගේ තත්ත්වය රැකෙන්න ලැජ්ජාවට වෙන්න. අර තාත්තා ජීවිතේටවත් දන්නේ නැතුව ඉතින් නෙස්කැපේ කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. අම්මලා හරි කැමති මොකේද? මං කියන්නේ මේ මරුණාම මේ නාඩ ගන්නට හන්න එපා. ඉන්නකොට කරන්න. මම දැකලා තියෙනවා පින්නදින මරුණාම ළඟට වෙලා ඔරුව පීනන දැකලා තියෙනවා. මරුණාම ළඟට වෙලා ඔළුව පීරනවා. ඉතින් පින්නදින ජීවත් වෙලා ඉන්නකොට අම්මලාගේ ජාතිවත් පීරලා තියෙනවා දුවලා ඇවිල්ලා. මොකවත් කරන්නේ. ඒ හින්දා සත්පුරුෂ දරුවන්ට කියන්නේ මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට මගේ තාත්තේ මගේ අම්මේ කියලා හරි ආදරෙන් ඉන්නකම් පොර කනවා අරක ලියන්න මේක ලියන්න කියලා. කවදාවත් තරුණය මතක තියාගන්න ඕනේ. අම්මට තාත්තගෙන් ඔය ඉඩම් අල්ලලා ඉල්ලලා පොර කන්න එපා. කවදාවත් අම්මට තාත්තට තාතෝ කියලා කියන්න එපා. සමහර දරුවෝ ඉන්නවා පින්නතුනේ මම ඒ කියන විදිහටම කියන්න. එවුන්ට ලිව්වනම් එවුන්ම බලා ගන්න ඕනලු. අපූර්වට කියන සමහර දරුවෝ කියනවා අම්මයි තාත්තයි අපිට කරපු දෙයක් නෑලු. කියන්නේ නැද්ද එහෙම? එහෙම කියන්නේ නැත්නම් ඔය වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නකො. දැන් මම මේකත් අහනවා හොඳේ. අය මට උරුබොකේ බණවලට කියනෙකුත් නැහැ. අම්මා තාත්තා ඉන්න දරුවන්ගෙන් මේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ. කවද්ද අන්තිමේට අම්මට නාන්න කියලා වතුර හැලියක් ලිපේ තියලා දුන්නේ. හෙට අපිට උණ හැදෙන්නකො බලන්න. කවුද වතුර ලිපේ තියන්නේ? අම්මා නෙමෙයි. මරුණහම එන යාළුවන්ට සලකන්න වෙන ඔට්ටුවිල් මරුණහම වැඩිපුරම කාටද කඹරන්නේ? අඬන්නවත් වෙලාවක් තියෙනවද? නිපැති ලූරු බොක්ක පැත්තේ බොනවද මලකවල වල නැතුවද? මම කාඩ් ගහනවද නැහැ? දැන් ඕම් බණ ඉඳගෙන හිටගෙන මට කෙල්ල හරි දන්න ගල්පාකකින්වත් කාරකට යනකොට කට්ටිය හිතන්න ඕනේ. දැන් මතක් වෙනද අපේ ගමේ අහවලා බూరు ගහන්න කියලා. නිකන් කල්පනා කරලා බලන්න. සමහරට මං වෙන්න පුළුවන් ඔය ඇතෝ හිතනකොට. මලකවල වල මරණානුසතිය වඩනවා. මලකවල වල ඔට්ටු වෙන්න එපා යාළුවන්ට කඹරන්න. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ.
අම්මට තාත්තට හොඳට සලකන්න. කවද්ද තාත්තට කන්න කියලා තලපත් මාළු කෑල්ලක් ගෙනල්ලා දුන්නේ? එහෙම ගෙනල්ලා දීලා තියෙනවා. ගෙදරට කන්න කියලා මස් මාංශයක්. අම්මට තාත්තට මේ අහලා බලනකොට හාමුදුරනේ අවුරුදු 25යි තව කොල්ලෝ කන්නේ ගෙදරයි. මේ අම්මට තාත්තට කන්න බොන්න දෙන්න පුළුවන් කාලේ. මම මේකත් අහන්නම් තරුණ මහත්තුරුන්ගෙන්. කිරිහට්ටියක්වත් අරන් ගියාද මෑත ගෙදරට? රුපියල් 300ක් විතර එන්නේ සිගරට් දෙකයි. අරගෙන යනවා. අම්මට තාත්තට ගිහින් දෙන්න. අම්මා තාත්තා හරි කැමති පින්නදෙනි දරුවෝ කන්න ගෙනල්ලා දෙනවට. ගේනකොට නම් කියනවා ඌව මොකටද ගේන්නේ කියලා. කවදානම් අපි අපේ අම්මට තාත්තට දී ගන්නද? අවුරුදු 25ක් 30ක් අම්මයි තාත්තයි. අපි මත්තේ අපි වෙනුවෙන් බත් මුට්ටි තම්බලා දෙනවා. ඔය හොඳට ඔය සමහරව ඉන්නවා අවුරුද්ද එනකොට මොනවාද මතක් වෙන්නේ? අවුරුද්දක් එන්න මොනද සරමචීත්තයක් 60ක් ගිහින් දෙන්න. කියන අවුරුද්දටවත් ගිහින් දෙන්න බැරි වුණාලු. එහෙම එපා. මාස දෙක තුනකට සැරයක්. තාත්තලා කියනවා එපා සරන් තියනවලු. ඒ වුණාට හරි කැමති පින්නතුනි දරුවෝ ගෙනල්ලා දෙනකොට. ඇයි ඉතින් ගිහින් දෙන්නේ නැත්තේ? ගිහින් දීලා වඳින්න. මෙව පින්නතුනි මේ හැමදාම කරන්න තියෙන දේවල් නෙමෙයි. අම්මලා කැමති ඔය අම්මලා කොච්චර කැමතිද නේ කුස්සියේ බඩු වලට? නේ අම්මලා හරි කැමති. ප්ලාස්ටික් ගොඩවල් ඇල්මිනියම් ගොඩවල් වල කැමති නැද්ද? අම්මලාට සාස්පාන් කිව්වොත් වෙන මොකක්ද තියනවද? අද සීට්ටුවක් දාලා හෙට දාන්න හිතුවොත් හෙටත් දානවා කට්ටල් 12ට. ඒත්තෝ බොහොම මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල අම්මගේ රුචි අරුචිකම් වලට උදව් කරන්න. අම්මලා මල් වලට කැමති නම් මල් පැලයක් ගිහින් දෙන්න. මේවා හරි පොඩි දේවල්. වෙන මොනාගෙන්ද අපේ දෙමව්පියෝ සතුටු කරන්නේ? දැක්කරම් මැදවච්චි අවුරුදු 40යි කොල්ලට අම්මට පොරවෙන් කෙටුවා. සුමානයක් ඇති මං හිතන්නේ. බොණ්ඩ යන්න එපා කියලා විතර ගහලා දැම්ම පොරවෙන්. මේ පැත්තේ වල ගංජා ගහනවද කොල්ලෝ නෑ. නෑ ඇත්තටම දන්නේ නැති ඉඳහන්. නැතු වෙදී. ඌරු බොක්ක හොඳයි. ඔය සමහර පැටවු ඉන්නවා ගෙවල් වල. ඔය කොල්ලොන්ගේ සාක්කුව වල දැන් බලන්නකො බීඩි තියෙන. දුම්කල පළුවක් හරිද ලැජ්ජායි බෑනේ පින්නතන. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න බෑයි. ලයිටරයක් හරි තියෙනවා. එහෙම වෙලා බෑ. සමහර ළමයි ඉන්නවා හැන්දෑවට පෙට්‍රල් බාගේ ගහගන්න අම්මගෙන් තාත්තගෙන් රුපියල් 300 ඉල්ලන්නේ. ගෙදරට කන්න බිත්තර ගෙඩි පහක් ගෙනෙන්කෝ. ගේන්න. මේ තරුණය වුණාම අම්මට තාත්තට පුළුවන් විදිහට බලන්න. ඔය හිතාගෙන ඉන්නවා අවුරුද්දකට හමාරකට සැරයක් සීනි 250ක් කිරිපිටි 500ක් තරමච්චීත්තයක් 60ක් අරන් ගිහපුවම සේරම හරි කියලා. හැබැයි ඉතින් ඔය සමහර අම්මලාගෙත් වැරදි තියෙනවා මම මේකත් කියන්න. අර ගෙදර කන්න දෙන ලේලි ඉන්නව නේද? සලකන පුතා ඉන්නවනේ. ජීවිතේට ගුණයක් කියන්නේ ඒ අම්මටත් ලොකු කවුද? අර එනවනේ දෑතේ ඉඳන් අවුරුද්ද කන්නකට දෙපාරක් විතර දරුවේ. ඒ එන්නේ මොකක් හරි ඔය බිස්කට් එකක් ඔය මොකක් හරි උන්දා බොන පිටි එකක් අරගෙන එන්නේ. අර හැමදාම බද්දෙන ලේලි ඉන්නවා විත්තියක්වත් නැහැ. අර ගෙදර තියෙනවා සේරම ගතු ගොඩවල් කියනවා කාටද? අර පිටින් එන ළමයි. ඒගොල්ලන් ඉතින් අම්මලා හදා ගන්න ඕන දේවල්. පුරුදු වෙන්න අර මම දේශනා කරේ අගය කරන්න. ඒ නිසා එහෙම කෙරුවා කියලා අම්මට තාත්තට කරන්න තියෙන දේවල් එහෙම නැති කරගන්න. මොකද දෙමව්පියෝ දැනගන්න ඕන දරුවොත් එක්ක ඉන්න තියෙන්නේ බොහොම ටික කාලයයි. දරුවෝ දැනගන්න ඕන අම්මා තාත්තා එක්ක අපිට ජීවිතේ ඉන්න තියෙන්නේ බොහොම පුංචි කාලයයි. ඒ කාලය තුල මම මේ කියන විදිහට ඉන්න. ඔය දැන් ඔය මෙහෙ දාන්නේ අර යනවා දාන්නේ තියෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද මෙහාට? මාසයකට සැරයක්වත් තියෙනවද? මාස 3කට සැරයක්ද තියෙන්නේ? කීයක් හරි ගමන්නේ. සමහර පන්සල් තියෙනවා හැමදෙරුනේ අවුරුද්දට දෙපාරයි. මෙහෙත් එහෙමද නෑ? ඔය දාන්නේ ටික අරයි යනකොට
කාත් එක්කද? දරුවොත් එක්ක යන්නේ. මේ තරුණ මහතුරු ජාතිවත් දානේ රංග ඇවිල්ලා තිනවා පන්සලට. අද සේරම සෙරප්පු ගලවලා එන්න ඇති තොරණ ගාවේ. පන්සලට යනකොට අපිට මතක් වෙන්න ඕනේ මේ යන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියට. මේ යන්නේ ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න භූමියට. මෙව්ව මෙහෙම කරන්න බැරි හේතුවකුත් තියෙනවා. වෙලා ගියත් කමන්නේ මම මේක කියනවා. සමහර ආමුදුරනේ පන්සල් වල දායකම් කරන්නේ පාන්සකුල පිරිමහ ගන්න. එහෙමයි මේ ඌමනාවට නෙමෙයි. සමහරු පන්සල් වලට එනවා සෙරප්පු ගේට්ටුව ගාව ඉන්නේ මේ හිතනවා ආමුදුරනේ බයිසිකල් ස්තෝපට දායි කියලා නේ විදියට. ඇවිල්ලා හෝන් එකක් ගහනවා තමයි. විත්තියක්වත් නැහැ මේ තෙරුවන් වැඩ ඉන්න තැන කියලා. සමහරු මෙහෙත් ඉන්නවත් දන්නව ලගුන් ගෙවල් ගානේ යනවා ආපුවාම කිසි ලැජ්ජාවක් බයක් නැහැ. රින්ගන්නේ එහෙම නැහැ පන්සල් අස්සට හඳුරන්න කියන්නේ නැතුව. සමහරු පන්සලට එන්නේ කාක් ගහගත්ත ගම. ඔය තියෙන කැවිලි මලු කෙහෙල්ලා ඉවර මෙහෙම නැතුව ඉතින් මං කියන අනිත් පැතිවල. හිතගන්නේ බුලත් විඩක්වත් නැද්ද කියලා අහගෙන. ලැජ්ජ නැතුව ගිහිල්ලා පන්සලේ සමදානට ආපුවාම විහාරේ තියෙන දහත් වට්ටි අරගෙන කනවනේ. කෑවට කමක් නැහැ. චාරයක් තියෙන්න බෑ පින්නතුනේ. ඔය මේ දැන් බැල්ලි හැකි කටන පින්කම දවසේ. අර දාන ඇරෙන කාමරේට කිට්ටු වෙන්නවත් බෑනේ. මගේ 1000ට දැකලා තියෙනවා හාමුදුරනේ ලන්සිට් එක අතේ තියාගෙන උතන එතිල්ල මේ පැතිවල උතනවද නැහැ. නෑ බොහෝ පැතිවල උතනවා ඒකයි. පරිප්පු උතනවනේ පින්නතුනේ ලන්සිට් එක මේ අතේ බොක ගහගෙන. ඔය කරන්න එපා පන්සල් වල. ශාසනික සම්බන්ධතාවයේ දරුවොත් එක්ක ඇති කරන්න. බුදුගේ චෛත්‍ය රාජානන් වහන්සේ බෝධින් වහන්සේ මත ශාසනික සම්බන්ධතාවය පවත්වන්නේ හාමුදුරුවන්ගේ පෞද්ගලික ජීවිතෙත් එක්ක. හාමුදුරුවෝ උදේට කෑවද දවල්ට කෑවද පොඩි හාමුදුරුවෝට අසනීපද නෑවද සිවුරු හේදුවද ඔව්ව මොකෝවත් නෑ. මොකක් හරි පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගේ මොකක් හරි වුණොත් එහෙම මේ දායකයොත් එහෙම පද හදනවද නැද්ද? කියන ගතෝකට මෙවුවා ගිනි තියනවා ගම්මාන පිටින්. මේ ආමුදුරනේ දහම් පාසලක් තියෙනවද? ළමයි යති මං හිතන් ටික. ශිෂ්‍ය නායකවන්ට පොර කනවද මෙහෙ නැහැ. සමහර දහම් පාසල් තියෙනවා ආමුදුරනේ තරඟයට දරුවා දැම්මෙන් නැත්නම් එහෙම දායකයෙක්ගෙන් අස් වෙනවා. මෙහෙ නම් ඉව නැතුව ඇති. ත්‍යාග ප්‍රදානෝත්සවයේ කතාවක් දරුවාට දුන්නේ නැත්නම් එහෙම දහම් පාසල් මම කියන විදිහටම කියන්නද? ගුරුවරුන්ට බයින එවුන්ට ඕනේ එවුන් උදා ගන්න හැම එකටම. මේ දහම් පාසල් එවන්න පින්නතුනි තරංගවලට දාන්න විභාගවලට දාන්න ශිෂ්‍ය නායකයන් ගන්න නෙමෙයි. එහෙම තියනවා නම් ඒව මානසික රෝග. දරුවා එවන්න අටලෝ දහමේ අකම්පිතව ජීවත් වෙන්න පුළුවන් දරුවෙක් හදන්න. දරුවට කියන්න පුතේ යනකොට සරේ පුතේ ගලවපන් කේට්ටුව ගාවින්. උගන්ලා තියනද? ගියපු ගමන් හාමුදුරුවන්ට දන ගහලා වැඳපන්. සමහර පන්සල් වල දායකයෝ ඉන්නවා ජනේලෙන් බලන්නේ හාමුදුරුවෝ ඉන්නවද කියලා. තියෙන කතකම. සද්ද නැති වෙනවා සාලෙට. එහෙම රින්ගන්න එපා උවසට. ඔය මේ හාමුදුරුවලා හොඳ හින්දා හොඳයි. සමහර හාමුදුරුවලා ඉන්නවා ඉතින් බෞද්ධකමත් එක්ක එපා වෙන්න කියලා දෙනවා එහෙම බලනකොට. පන්සලක ඒ හාමුදුරුවෝ ස්තෝපයේ දායකයා දන්නේ හාමුදුරුවෝ ස්තෝපේ ඉඳන් බලන්නේ කියලා. අත් දෙක පිටිපස්සට බැඳගෙන හොරෙන් ජනේලෙට කන තියාගෙන. ඔව් ගෙවල් වල තියෙන කත පුරුදුනේ. අම්මලා බලන්නේ තාත්තාගේ ෆෝන් එක බලන්න තාත්තා බලන්නේ අම්මගේ ෆෝන් එක බලන්න දෙගොල්ලම එක්ක හොල්ලා ළමයිගේ ෆෝන් බලනවා. ඔය බලන්න එපා නෝන්ගේ දේවල්. පිටුදුනි ස්වාමියාටත් පුද්ගලිකත්වයක් තියෙනවා. බිරිඳට පුද්ගලික ජීවිතයක් තියෙනවා. මම මේ කියන්නේ පුද්ගලිකත්වයේ නාමයෙන් අනියමේ හැසිරෙන්න කියනවා එහෙම නෙමෙයි හොඳේ. දරුවන්ටත් පුද්ගලිකත්වයක් තියෙනවා. එහෙනම් ඔය කන තියාගෙන ඉන්නේ ඔබ කරන්න එපා. නායකහරු අර මනුස්සයාට එන්න කියලා පින්නතුනි පැය භාගයක් විතර කිව්වා. මනුස්සයාත් මට ෂුවර් જાතිවත් ආය හොරෙන් බලන්නේ. එහෙම කරන්න එපා. හොඳ සිරිත් විරිත් තියෙන්න ඕනේ. දරුවොත් එක්ක ඇවිල්ලා බොමලු අමතපු කාලයක් මතකද? මේ අමතනවද ආමතුරුනේ? අමතනවත් ඇති. දරුවොත් එක්ක ඇවිල්ලා චෛත්‍ය මලු ඇමතුවා මතකද? මාස ගානකට සැරයක් තියෙන දානෙ ටික දරුවොත් එක්ක අරයි යන්න. දානේ අරයි යන දවසට මම පොඩි යෝජනාවක් කරන්නම්. අර එක බත් පාර්සලයක් ටිකක් හොඳට බැඳගන්න. ඒක
නැද්ද මේ ගංගේවල් රහට කණ්ඩ හම්බෙන්නේ නැති මිනිස්සු? ඒක දීලා දාන්න. ඒක දරුවොත් එක්ක යන්න. දරුවෙකුට පුළුවන් වෙන්න ඕනේ සදාචාර සම්පන්න තාත්තා කෙනෙක් අඳුරගන්න. අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරන ගයක් දොරක් හදාගන්න බිහි කරන්න. ඔය හොඳ සාසනික ගනුදෙනුව සාසනික සම්බන්ධතාවය නඩත්තු කරන්න. කවදාවත් පින්නතුනේ ආගමික කටයුතු කරගන්න නම් පන්සල් එක්ක ඔට්ටු වෙන්න එපා. පාංශකූල පිරිමහ ගන්න දායකම් කරන්න එපා. මොකද හාමුදුරනේ මම මෙහෙම දේශනා කරන්න හේතුව මිනිස්සු ඉන්න ඕනේ. පැවිද්දෝ අතර පොඩි ගැප් එකක් තියෙන්න ඕනේ. ඉන්දියානු කියමනක් තියෙනවා. ඔය ඕනෑමට වැඩිය ලඟ වුණොත් මොකද වෙන්නේ? ගෞරවයට හානිය. ඒ සීමාවෙන් භික්ෂුන් වහන්සේලාට අපේ හාමුදුරුවෝ මගේ හාමුදුරුවෝ කියන ආකල්පෙන් ඉන්න 1000ක් නෙමේ කෝටියක් වැරදි තිබ්බත් කමක් නැහැ. සම්බුද්ධ ශාසන දුසිල්ලත් භික්ෂුන් ඕන තරම් ඉන්න පුළුවන්. මුන්නහන්සලා මේ කරන කැපකිරීම මේ හාමුදුරුවෝ මේ කරන පන්සල් හදාගෙන පිරිවෙන් හදාගෙන පොඩි හාරලා බලාගෙන මිනිස්සුන්ට අගයක් නැහැ. හාමුදුරුවනේ ගෙවල් වල ළමයි දෙන්නෙක් බලා ගන්න බැරුව ඔට්ටු වෙන්නේ පිරිවෙන් වල. පොඩි එවුන් 25කට 30කට කණ්ඩ බොණ්ඩ දීලා කවලා පොවලා නාවලා උගන්වලා නඩත්තු කරලා උස්මහත් කරනවා. ඒවට හයියක් ශක්තියක් වෙන්න. පොඩි හාමුදුරුවන්ගේ පොඩි අඩුපාඩුකම් ඇති. ඒ කාලේ අපේ අම්මලා තාත්තලා අපේ දායකයෝ ඒ අඩුපාඩුකම් දැකලා අපිට තරවටු කරුවා නම් මොකද වෙන්නේ? අද කත්නూరు විසිරි ධම්ම කෙනෙක් නැහැ. හදන්න පෝෂණය කරන්න නඩත්තු කරන්න අපේ හාමුදුරුවෝ මගේ හාමුදුරුවෝ කියන ආකල්පෙන් ඉන්න. මේක රකින්න ඕන බෞද්ධයෝ පින්නතුනේ. මේක විනාශ කරන්නේ කවුද? බෞද්ධයෝමයි. අර දැක්ක පහුගිය දැක්කද මට බයින හොගාලා. බයින හාමුදුරනේ කත්නూరుවේ නිගණ්ඨය කියා. ඔහෙ බයින. මට කියනවා නිගණ්ඨයක පොම් වෙලාලු. දැන් මං කවුද උරුබෝකේ පොම් කරුවේ? අනේ අපරාධය පොඩි පැටව. පව්. බෞද්ධයෝ මේවට මිනිස්සු එක්කව වෙනවා. හැබැයි දසමයයි. කොච්චර බණ අහන්න එනවද? සම්බුද්ධ ශාසනයේ චිරස්තදී පෙර ලකුණු මේ පේන්නේ. තරුණයෝ බණ සංවිධානය කරනවා. තරුණයෝ බණ අහනවා. තරුණයෝ සුචරිතේ හැසිරෙනවා. මේ දෑහට ඇහෙනවා. සමහර පණිවිඩ ඇස් දෙකට පේනවා. කොල්ල කුඩු ගහන එක නවත්තනවා හාමුදුරුවනේ. විකුණන එක නවත්තනවා. කොල්ල අම්මා තාත්තා එක්ක දැන් ඉන්නවා. තාත්තලා බේබදු ගමේ යන එක නවත්තනවා. දරුවෝ පිරිඳ එක්ක බත් ටික කනවා. එකට ගෙදර බත් ටික කාලා එකට නිදා ගන්නවා. මේ අපේ ජාතියේ ශ්‍රී ලාංකිකයන්ගේ දුස්චරිතෙන් වැළකීලා සුචරිතේ හැසිරෙන සමාජ පරිවර්තනය බලන්න බැරි දකින්න බැරි සමහරක් පිරිසක් ඉන්නවා. අපි මොනා කරන්නද? මේකේ විස්මිත පෙරලියක් තියෙනවා. කොල්ල කතා කරලා කියනවා හාමුදුරනේ දැන් යන්නේ නෑලු. කොල්ල කියනවා හාමුදුරනේ දැන් මේ ඔය එක එක ගහපු කොල්ල නෙමෙයි කියන්නේ කවුද කියන්නේ? මේ විකුණපු තරුණයෝ කියන්නේ. හාමුදුරනේ එක කැල්ලක්වත් වික්කේ නෑලු සතියකින් විතර. මං ඇහුවා ඇයි? නෑ. එතකොට ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා යනවා. මේ ස්ක්‍රීන් එකේ වෝල්පේපර් එකේ මගේ ෆොටෝ එකක් දාගෙන ඉන්නේ. තරුණ මහත්තුරු ධර්මයේ වැළඳ ගන්න කාලේ තරුණ මහත්තුරු බණහන යුගය. එනිසා මේකට තවත් එක්කව වෙන්න ඕනේ. රැල්ලට හරි කමක් නැහැ හාමුදුරනේ එන්නේ පන්සලට න. රැල්ලට හරි කමක් නැහැ. වෙනතුනේ අම්මලා අඬා කියනවා මොනවාද? හාමුදුරනේ කොල්ල 3 දෙනාම ගෙදර ඉන්නවලු කොහෙවත් යන්නේ නැහැලු. ඒ නිසා මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය කාගේවත් අතකොළු වෙන්න එපා. කාගේවත් බයිසිකල් වල පිටිපස්සේ නැගලා යන්න එපා. හරි අභිමානේ හරි පෞරුෂයෙන් ඉන්න. සමහර තරුණයෝ ඉන්නවා අදින්න කලිසම් පහක් නැහැනේ ගෙදර හරියට. ඔය මුද්දක් මාලයක් ගන්න. මේ සමහර කොල්ලෝ ඉන්නවා ප්ලාස්ටික් කෑලි එල්ලගෙන ඉන්න. ඔය 100 150ට දින අහලා බලනකොට අවුරුදු 28යි.
අවුරුදු 10ක් විතර කරපු කිසි දෙයක් නෑ. බහන්දාවට එක ගිහිල්ලා එක ගහන එක නවත්තන්න ඕනේ. ඒවට ගිහලා කැම ටිකක් අරන් ගිහිල්ලා හොඳට කන්න. මොකද මම මෙහෙම දේශනා කරන්නේ. අපේ තරුණ මහත්තුරු ගේ දොර හදන්න ඕනේ. වාහනයක් ගන්න ඕනේ. හොඳ පෞරුෂයක් ක්වොලිටියක් තියෙන අනෙකට ගරු කරන්න පුළුවන්. අනෙකට නිහතමානීකම වෙන්න පුළුවන් තරුණයෙක් බිහි වෙන්න ඕනේ. මම පොඩි යෝජනාවක් කරනවා. වෙනතුනේ මම කියන්න වෙලාවක් නැහැ. බණක් දහමක් බොහොම ඉක්මනට වෙලාව වෙනවා. දැන් පැය එකමාරයි. ඔය සූස් ගාවට වැඩක් නැහැ. වෙලාව යනවා ඉක්මනට. මම මේ තරුණයන්ට කරන යෝජනාව අනෙකට ගරු කරන්න බැයි නම් කසාද බඳින්න එපා. කට පරිස්සම් කරගන්න බැයි නම් කසාද බඳින්න කලින් පුරුදු වෙන්න ඕන කුණු හරපයක්වත් කියන්නේ නැතුව ඉන්න. සමහර කොල්ලෝ ඉන්නවා යාළුවා ඉන්න කෙල්ලට අමුත් ඉත්ත කුණු හරපෙන් බයිනවා. උරුබක පැත්තේ එහෙම නැතුවද ළමයි. ඔය පින්නතුනි ගසනවා. මගේ දෑහැට මම දැකලා තියෙනවා හාමුදුරුවෝ විහාර මහදේවි පාක් එකේ. නිකම් මේ තෙල් පොහොර ගහලා හැදුවා වගේ අනුන්ගේ ළමයිට ඇවිල්ලා ගහන්නේ වීරයෝ වගේ. තියෙන කොන්දපන් නැතිකම. ඔය අනෙකට හිංසාවක් නොකර ඉන්න බැයි නම් අනෙකගේ වෙනස් වීම දරා ගන්න බැයි නම් කසාද බඳින්න එපා. පුරුදු වෙන්න. හොඳ අභිමානයකින් කොල්ලෙක් වුණාම ඉන්න ඕනේ. අනෙකගේ වෙනස් වීම අනෙකගේ මේ හැම එකක්ම తాමකාලික ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. මතක තියාගන්න. බිරිඳ වෙනස් වෙනවා. ස්වාමියා, පෙම්වතා, පෙම්වතිය, දරුවෝ වෙනස් වෙන්න. යාළුවෝ වෙනස් වෙන්න. තට්ටුව දැම්ම තරමක් දැම්මේ ළඟ හිටපු මිනිස්සුද ඈතින් හිටපු මිනිස්සුද? වැඩිපුරම රිදෙවේ උදව් කරපු මිනිස්සුද උදව් නොකරපු මිනිස්සුද? එහින්දා ඒක මේ ලෝකේ හැටි. ඒවා දරා ගන්න බැයි නම් බඳින්න එපා. අවසාන ප්‍රතිඵලය දික්කසාතේ. ඒ නිසා හොඳ ගුණවත් ජීවත් වෙන්න. මම හැමතැනම දේශනා කරනවා වගේ. ඔය දැන් මේ තරුණ සමාජය කීයක් විතර ඉන්නවද? අප්පා හොඳට මැදි. ඔය 16 මේකට මූලිකත්වය ගන්න ඕන. උරුබොක්කේ කුඩු තියනවද නැහැ? සහතික දන්නේ නැති ඉඳන් බඩු තියනවා? බඩු තියනවා. එතකොට අයිස් ටික ටික තියෙනවා. පෙති මොනවාද නැත්තේ? ඕන් හැම එකක්ම තියෙනවා. පින්නතුනේ මං ඉතින් මේව මන් දන්නවා මට තරජන එමටයි. මම මේක කියලා කියපුවාම මං කට තියලා කියන්නම් භාගයට භාගයක් මේක අඩු වෙනවා. එතකොට ඉතින් අපිට විවිධ තරජන ඕව නවත්තන්න ඕන මේකේ. කොල්ල පොඩි උන්ගේ බලන්නකො බස් ස්ටෑන්ඩ් එකේ මේ පෙති කාඩ් එක සාක්කුවේ වතුර වීදුරුවක් බී ගන්න බෑ ඕක කාරට නෝ. කවුද දීලා තියෙන්නේ? කවුරු හරි යාළුවෙක් දීලා තියෙන්නේ. යාළුවා දීලා කියනවා දෙකක් දාන්න එපා එකක් දාපන් උඹට වැඩි වෙයිද. මේක නවත්තන්න ඕන වෙනතුනේ. මේ අපේ කොල්ලෝනේ ගිහිල්ලා මේ කුඩු ගහන්නේ. මේවා කරන්න ඉන්න ළමයි මේ. අම්මගේ තාත්තගේ සල්ලි මේකට මේ ಜಾති ભેදයක් නැහැ. සිංහලද මුස්ලිම්ද දෙමළද කතෝලික හැම කොල්ලම මේකයි. කවුරුත් දරුවෝ කවුරුත් මේ වගේ වලකින්න ඕන. ස්පීකර් සද්දය ඇහෙන මානේ ඉන්න හැම තරුණයම පුරුදු වෙන්න පෙළ ගැහෙන්න. මේ ශාසන සෝදනයක් සිද්ධ වෙනවා. ඒකම සමාජ සෝදනය සිද්ධ විය යුතුයි. එක රැල්ලට එක මිටට මේ මුළු ඌරු බොක්කෙම ගෙවල් ගානේ අම්මා තාත්තා සතුටින් ඉන්න ඕනේ. සහෝදර සහෝදරියෝ අඬදබර වෙලා බෑ. අම්මට තාත්තට දරුවෝ ගැන ආඩම්බරයක් ඇති වෙන්න ඕනේ. මේ 16 මේ වැඩේ හෙට පටන් ගන්න. හෙට ඉඳන් ගෙවල් වල මම කියනවට කරන්න ඕනේ. මේක නැත්තම් මෙච්චර දුර ආපුගේ තේරුමක් නැහැ. උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට බුද්ධ වත කරන්න. මහ දෙයක් නෙමෙයි. හෙට නැගිටින්න. නැගිටලා මේ වීදුරුව ලොකු වැඩි අර පහන තියෙන කඩන් අටව මේක තිබ්බොත් එහෙම. පොඩි වීදුරුවක් ගන්න. අරගෙන උකට වතුර ටිකක් දාන්න. මේක දැන් කීපාරක් අහලා තියෙනවද මයි කටි?
දහස් වතාවක් කාලා ඇති. තව ලක්ෂ වතාවක් කියනවා පින්නතුනි. මරණකම් කියනවා. ගංගානේ ගිහින් කියනවා. ඒක තරම් පින්නතුනි මම අත්විඳපු දෙයක් ආයේ නැහැ. තරුණ මහත්තුරු දැන් උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට බුද්ධ වත කරනවා. මහ දෙයක් නෙමෙයි උදේ නැගිටලා තථාගතයන් වහන්සේට පැන් වීදුරුවක් තියන්න. පිං සිද්ධ වෙන්න. අපේ බුදුහාමුදුරුවෝ පුද්ගලික වශයෙන් මේ ලෝකේ දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා. ඕක කරන්න පටන් ගන්නකො. බැරිකමද නොකරනකමද? ඔකට පැය කීයක් යනවද? විනාඩි 2ක් යයි. නැගිටපු ගමන් අපේ තාත්තලා අපේ තරුණයෝ කරන් සති 3ක් කරන් එක අකුසලයක්වත් සිද්ධ වෙන්නේ වචනකින්වත් පාපයක් කරන්නේ මම කියනාට කරන්න කිසි කෙනෙකුට කුණාරපකින්වත් කතා කරන්න නැති වෙයි. ඇයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බලාගෙන ඉන්නේ. කවුද මේ උදේ පාන්දර බුද්ධවත කරන්නේ? බුදුහාමුදුරුවන්ට හොඳට ගෙදර බුදුන් අදින්න. මම ප්‍රාර්ථනා කරනවා මේ උතුම් වූ දේශනාවේ ආනුභාවයෙන් තරුණ මහත්තුරු සියලු දෙනාම සුචරිතේ හැසිරෙන්න ඕනේ. කරන වැරදි වැඩ සේරම නවත්තන්න ඕනේ. වචනකින්වත් අනෙකට වැරද්දක් කරන්න එපා. වචනකින්වත් අනෙකගේ හිතක් රිද්දන්න එපා. බල්ලෙකුට පූසෙකුටවත් අඩන්තේට්ටන්නම් කරන්න එපා. කිසි සතෙකුට හිරිහැර කරන්න එපා. උදේට පැන් එක තියන්න. හැන්දෑවට කාට කෝප්පයක් බුදුහාමුදුරන්ට ගිලම්පසට තියන්න තියලා බුදුන් වදින්නකො. ඔච්චරයි. ඔය ටික පටන් ගන්න. ගෙවල් වල සාමය, සතුට, සෞභාග්‍ය, සමෘද්ධිය. තාත්තලත් එක්ක අහුවෙන්න. තාත්තලාට පුළුවන්. මම මේ රුපියල් 100ක්වත් වේදන් වෙන පින්කම කිව්වද? අම්මයි තාත්තයි දරුවයි ගෙවල් වල බුදුන් වදින්න. අම්මයි තාත්තයි දරුවයි ගෙවල් වල එකට බුදුන් වදින්න. ආයේ ගෙදර අඬ දබර නැහැ. අය ප්‍රශ්න නැහැ. 3 වේලක් වතුර බීලා ඉන්න පුළුවන්. අඬ දබර වෙන්නේ. අනේකට ගරු කරන්න පුරුදු වෙනවා. ඒ නිසා මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. මේ අම්මලා තාත්තලා සියලු දෙනාම දුස්චරිතෙන් වැළකීලා සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සුචරිතේ හැසිරෙන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. මේ පින්කම සිද්ධ කරන්න විරවීරිය දරපු මහත්තුරු හාමුදුරුවරු සියලු දෙනාම කල්පනා කරන් සිද්ධ කරේ විශිෂ්ට පින්කම. එනිසා ඒ සියලු දෙනාට අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ පින්කමෙන් හේතු වාසනා වේවා. සාදු සාදු.